පියුමි හංසපාලි කියන්නේ කාලෙන් කාලෙට අලුත් පුවත් මවන නිරූපණ ශ්‍රේෂ්ත්‍රය තුළ ඉන්න නිරූපිකාවක්. හැබැයි වර්තමානයේ ඇයි ප්‍රසිද්ධ වෙලා ඉන්නේ ක්‍රීම් අලෙවි කරන ව්‍යාපාරිකාවක් විදිහටයි. පියුමි සිදු වුණේ යාගේම ක්‍රීම් එකක් නිසා කියලා ඇය ඇයගේම ව්‍යාපාරයක් පටන් අරගෙන මේ ක්‍රීම් එක වැඩි මුදලකට බොහෝ දෙනෙක්ට විකුණන්න පටන් ගත්තා. ඇය ඉක්මනින්ම මේ ආකාරයෙන් ධනවතෙක් වූ නිසා අල්ලස් සහ දූෂණ කොමිසමෙන් පවා ඇය පරීක්ෂා කළා. ඇයගේ හිටපු පෙම්පතා ප්‍රගීත් මේ වන විටත් ඇයව අත්හැර ගොස් සිටින අතර නමුත් පියුමි තමන්ගේ ප්‍රොඩක්ට්ස් විකිණීම සඳහා ඔහුගේ රුව භාවිතා කරනවා. ඔහු කලින් කළුවට සිට පුද්ගලයෙක් සහ පියුමිගේ ක්‍රීම් ගාලා සුදු වුණා කියන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එකතු කරමින්. හැබැයි පියුමි එක හිටපු පෙම්පතා මේ කතාව කිසිසේත් පිළිගන්නේ නැහැ. ඔහු සඳහන් කළේ පියුමිවත් ඔහුවත් පිටකොටුවෙන් ගෙනා මේ බාල ක්‍රීම් ගෑවේ නැහැ. ඔවුන් සුදු වුණේ ඉන්ජෙක්ෂන් ගහලා කියලයි. ඒ ආකාරයෙන් ඔහු සඳහන් කළා යයි සඳහන් ප්‍රකාශයක් පහතින් උපුටා දක්වා ඇත.